අයිබෝන් යාළුවනේ ජනතා විමුක්ති පෙරමුණ දැන් මාලිමාව ඒගොල්ලන්ගේ වැඩ කිටගෙන දැන් එළියට ඇවිල්ලා තියෙනවා මේ ගැන වීඩියෝ එකක් කරන්න තමයි හිතාගෙන හිටියේ ටිකක් පරක්කු වුණා මේගොල්ලන්ගේ වත්කම් ගැන හෙළිදරව් වෙමින් තියෙනවා මේවලගේ මුල් කාලේ භාවිතාව වුණේ ජනතා විමුක්ති පෙරමුණේ රතු හමුදාව හේවත් කාඩර්වරු ෆුල් ටයිම් දේශපාලනය කරන අය කවදාවත් රස්සාවල් කරේ නැහැ මම ඔවුන් එක ඉතා සමීපව කාලයක් ගණදිනු කරා. ඔවුන්ගේ කතා අහලා ඔවුන්ට රැවටිලා. මේ ෆුල් ටයිම් කාඩර්වරු අපි හම්බෙන්න ආපුවාම ඒගොල්ලෝ කියන කතා තමයි ඒගොල්ලෝ රස්සාවල් කරන්නේ නැහැ. ඒ නිසා යන තැනින් තමයි යැපෙන්න වෙන්නේ කියලා. ඒවාල අපිත් කණ්ඩ බොණ්ඩ දුන්නා. සමහර ෆුල් ටයිම් වරු මට කියලා තියෙනවා. ඕගොල්ලෝ අඳින එහෙම නැත්නම් භාවිතයට ගන්න පුළුවන් අඳුන් තියෙනවා නම් දෙන්න. එහෙම නැත්නම් අලුතෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට රැකියා කරන්න හෝ බිස්නස් කරන්න නෙවෙයි අපි ඒ වෙනුවෙන් කැප වෙන්නේ දේශපාලන වෙනුවෙන් රට වෙනුවෙන් අපිට රට වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියන හැඟීම කතාව තමයි ඕන අපිටත් ආස්වාද ජනක දෙයක් වුණා ඒ කතා. ඉතින් ඒ නිසා බොහෝ උදව් උපකාර මම කරලා තියෙනවා. ඒගොල්ලෝ ආපුවාම සාකච්ඡා වලට ගම් වලට ගිහිල්ලා එනකොට අතරමඟින් හම්බුනාම බස් කුලිය පව මම දීලා තියෙනවා. දීලා කියනව නෙවෙයි කියන්න වෙලා තියෙනවා. හැබැයි එදා ඒ හිටපු ෆුල් ටයිම් වරු නෙවෙයි දැන් ඉන්නේ. මාලිමාවේ ලොක්කෝ කියන මිනිස්සු එදා හිටපු ජේ.පී. කාර්යෝ අද ඇමතිවරු වෙලා ඒගොල්ලෝ වත්කම් ගැන ලොකු ගැටලුවක් තියෙනවා. සහ සුද්ධෙන්ම දන්නවා ජේ.පී. කාර්යෝ කියලා කියන්නේ එදා හිටපු කාර්යවරු කියන්නේ රැකියා කරපු නැති, කරන්නේ නැති, බිස්නස් කරන්නේ නැති, ව්‍යාපාර කරන්නේ නැති, ධනය රැස් කරන්නේ නැති, ඒ වගේම ඒගොල්ලෝ දැනුම විතරක් හඹාගෙන ගිහිල්ලා දැනුම වර්ධනය කරගෙන අනිත් අයට කියලා දෙන. ජනතා විමුක්ති පෙරමුණෙන් අර පන්ති පහේම කරා අධ්‍යාපන කඳුරුව කරා ඒ ඔක්කොටම ඉදිරිපත් වෙන්නේ ඒවා කරන්නේ ඔය පූර්ණ කාලීනව දේශපාලන කරන ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරු. ඒගොල්ලෝ වර එක පත්‍ර ටික කරේ ගහගෙන එනවා. අරන් ඇවිල්ලා විකුණනවා. ඒ සල්ලි කැට හොල්ලලා සල්ලි අර ඒ ඔක්කොම එකතු කරලා තමයි ඔය පක්ෂේ අරමුදල තර කරන්නේ. ඒගොල්ලෝ ඉතා දුෂ්කර ජීවිතයක් තමයි ගත කරේ. යන තැන තමයි එදා රාත්‍රියේ පවක් ගත කරන්නේ. දැන් මාලිමාවේ මේ ඇමතිවරු නැත්නම් ජේ.වී.පී.ගේ හිටපු මේ කියන කතා එක ගත්තාන් පස්සේ හරි ගැටලුවක් කොටසක් විතරයි වැඩ කරලා තියෙන අනිත් උන් සල්ලි හම්බ කරලා ධනය රැස් කරලා තියෙනවා. මහාචාර්ය නන්දසිරි රත්නපාල මහත්තයාගේ ලංකාවේ යාචකයා කියන පොතට අනුව ගත්තත් ඊටත් එහා ගිය යාචක කතාව තමයි මේ ජේ.පී. කාර්යයන් ගාව තිබ්බේ. දැන් ලාල්කාන්ත කියනවා එයාට හිතපු ගමම්ම එයාට වත්කම් ඇති වුණා කියලා. දෙමව්පියෝ මිය ගියාම පවුලේ එකම පිරිමි දරුවා එයාට ඒ වත්කම් ලැබිලා එයාගේ තත්ත්වය ඉහළට ගියා කියලා. එතකොට තව ගෑනු සහෝදරියන් ඉන්නවා. දැන් එතන කාන්තාවන්ගේ කාන්තා සමාජවාදී පෙරමුණ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ කෑ ගහන්නේ නැද්ද මේ පවුලේ ඇතුලේ කෝ සමාජවාදී? අනුන්ට බන කිය අනුන්ට පන්ති කර අනුන්ගේ මොළ කකා හිටිය ලාල්කාන්තලා තමන්ගේ පවුල ඇතුලේ තමන්ගේ සහෝදරියන් වෙනුවෙන් සමාජවාදය දියත් කරේ නැත්තේ ඇයි? දෙමාපියන්ගෙන් හම්බෙන දේ පවුලේ එකම පිරිමි දරුවාට සියල්ල හම්බෙනවා කියන ගතානුගතික ඒ සම්ප්‍රදායන් වලට විරුද්ධවනේ ජේ.පී.ක වැඩ කරේ. ජේ.පී.ක පිළිගත්තේ නැහනේ. සමාජවාදය කියන එක සමසේ හැමෝටම බෙදෙන්න ඕන කියන කතාව මුල් කරන්නේ සමාජයට ඒගොල්ලෝ මේ දේශපාලන ව්‍යාපාරයේ දියත් කරේ. ඒ සහෝදරයන්ගේ දරුවෝ නැද්ද? ඒ දුව දරුවන්ටත් ඒ ඉඩකඩම් හිමි වෙන්න ඕන නැද්ද තිබ්බනම්? එතකොට කොලාල් උඹේ සමාජවාදී මේවට දිගින් දිගට අහු වෙන ගොබ්බ මීහරකුත් ඇති. නමුත් මේ කාල් මාක්ස් ගැන ඒ සමාජවාදය ගැන මාක්ස්වාදයේ යම්කිසි හැදෑරීමක් සහ ඒ ගැන යම් දැනුමක් තියෙන මිනිස්සු හැටියට අපිට ලොකු පරස්පර විරුද්ධතාවයක් දැන් පේන්න ගන්නවා. නන්දන ගුණතිලක ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ හොඳට වැඩ කරපු කෙනෙක් අපි පාසල යන වයසේ ඔහු වැඩි හිටියේ. ඔහු ජනාධිපතිවරණයටත් ඉල්ලුවා ජේ.වී.පී. මේ දවස්වල නන්දන ගුණතිලකේ සාකච්ඡා සමාජ මාධ්‍ය තුල යන හොයලා බලන්න ඔහු කියන කතා. ඌට කිසිම ධනයක් රැස් කරලා නැහැ. ඉතින් මේ අනිත් උන් පූර්ණ කාලීනව දේශපාලනය කරන්න උන්ට කොහමද ධනය රැස් කරන්න කාලය තියෙන්නේ? කට්ටියක් වැඩ කරලා තියෙනවා. කට්ටියක් ෂේප් එකේ කැට හොල්ලලා මොන විදියට හරි හම්බ කරගෙන තියෙනවා.
ඒ කට්ටිය තමයි අද බලයට ඇවිල්ලා තියෙන්නේ ජනතා විමුක්තිය සහ මාලිමාවේ ඒ ප්‍රධාන තනතුරු බෙදා හදාගෙන ඇමතිකණු උද්දරගෙන ආණ්ඩු බලයත් තරම් රාජ්‍ය බලයත් අරගෙන මේ දැන් ඉන්නේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ඊයේ පෙරදා මාලිමාව එකේ කියනවා අපි ස්වේච්ඡාවෙන්ලු වැඩ කරන්නේ. ජේ.වී.පී කාරෝ සිංහල භාෂාවේ වචනවල තේරුම් ඒවත් වෙනස් කරගෙන දැන් යන්නේ උන්ට ඕන විදිහට හදාගෙන. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තයාගේ ගුණසේන සිංහල මහා ශබ්ද කෝෂය මේ තියෙන්නේ. මෙන්න තියෙනවා. මේ ජේ.පී කාර්යයන්ට එහෙම නැත්නම් මාලිමාවේ දැන් ඉන්න උන්ට සිංහල භාෂාව පොඩ්ඩක් උගන්වන්න හදන්නේ මේ ස්වේච්ඡා කියන වචනේ තේරුම කියලා දෙන්න. කිලෝ 5ක් විතර මේක පොත බරයි. දැන් මේ ස්වේච්ඡා කියන වචනේ තේරුම ඔන්න අහගනින්න. ස්වේච්ඡා කියන තමන්ගේ කැමැත්ත එහෙනම් සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා වැඩ කරන එකට තමයි කියන්නේ. දැන් ඊළඟට මේකේ තියෙනවා ස්වේච්ඡා සේවක. ඒ කියන්නේ පොදු ජන සේවය සඳහා කැමැත්තෙන් ඉදිරිපත් වන තැනැත්තාට කියන්නේ ස්වේච්ඡා සේවක කියලා. දැන් අපි මේක ගලපමු සමාජයට. ඕගොල්ලන් ගෙදර පින්කම් ගයක් තියෙනවා. අහලා බහලා ගෙවල මිනිස්සු නැන්දලා එතකොට ගත්තන් පස්සේ ඒ දන්න කියන අයත් ඇවිල්ලා කැවුම් කුකිස් හදනවා උදව් උපකාර කරනවා. පින්කම්කට අවශ්‍ය කරන සැරසිලි වලටත් කට්ටිය එනවා. ඒ එක්කම ගෙදර අය කුක්ලා දෙන්නුකුත් ගණන් මීමි කතා කරලා ගෙන්න ගන්නවා තව පහසුව සඳහා. හැබැයි අර උයන්න එන කෝකිවරුන්ට එහෙම නැත්නම් කුක්ලා දෙන්නට මිල ගණන් කතා කරලා ඒගොල්ලන්ට මිල ගෙව්වට අර ස්වේච්ඡාවෙන් අහලපාල නෑදෑ හිතවතුන් ඇවිල්ලා උදව් උපකාර කරන එකට මුදලක් දෙන්නේ නැහැ. අන්න ඒකට තමයි අර්ථ ගන්නේ ස්වේච්ඡා සේවය කියලා. පඩියක් ගන්නව නම් ස්වේච්ඡා වෙන්නේ නැහැ. දැන් මාලිමාවේ ඉන්න මේ 70 බුරුතු ඔක්කොම මුන් ඔක්කොම පඩි ගන්නවා. එතකොට කොහොමද ඒ ස්වේච්ඡා සේවයක් කියන්නේ? මාලිමාවේ ගොබ්බ മന്ത്രിලා ඇමතුරු නානවා හානවා රූපాయని සංඝාතයට ඇවිල්ලා. ඊයේ පෙරදාත් එකෙක් කියලා මේ ස්වේච්ඡා කියන වචනේ තේරුම නොදැනගෙන මූ කියනවා අපි ස්වේච්ඡා සේවයක් කරන්නේ ඔව්. අපි පඩි ගන්නවා. ස්වේච්ඡා සේවය අපි කැමැත්තෙන්ලු කරන්නේ. යකෝ පඩි දෙනවා නම් ඕන එකේ කැමතිනේ. රසාවල් කරන්නේ. අද මිනිස්සු රසාවල් නැතිව පොලිමේ ඉන්නේ රසාවල් ලීල්ලේ. කී දෙනෙක් ඉන්නවද? කැමැත්තෙන් වැඩ කරන්න ඕනම කෙනෙක් ඉදිරිපත් වෙනවා පඩියක් හම්බ වෙනවනේ. හැබැයි එදා ෆුල් ටයිම් ජේ.වී.පී කාඩර්වරු වැඩ කරේ ස්වේච්ඡා සේවය. ඒගොල්ලෝ කිසි දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වුණේ නැහැ. ඔය නන්දන ගුණතිලක සහෝදරයා හොඳම උදාහරණ. හැබැයි අර පක්ෂයේ විසින් මිනිස්සු දැනුවත් කරලා තිබ්බා ඒගොල්ලෝ ආවත් ඒගොල්ලන්ට කැම ටිකක් දෙන්න, අදුමක් පැලදුමක් තියෙනවා නම් වැඩිපුර එකක් දෙයක් දෙන්න, බස් කුලියක් තියෙනවා නම් දෙන්න පොඩ්ඩක් පහසුකම් සැලසන්න කියලා. එහෙම තත්ත්වයක් තුල තමයි ජනතා විමුක්තිය ඒ කාලේ දේශපාලනය කරේ. ඒකට දැන් ඉන්න බඩු. එදා එහෙම වුණාට දැන් ඉන්නේ ජේ.වී.පී කාරෝ නල්ලමලේ බඩු. මේ මාලිමාවෙන් ගමකට ගෙදරකට ගියාම හාල් සේරුවක් ඉල්ල ගන්නවා, කරවල කෑල්ලක් ඉල්ල ගන්නවා, පොල් ගෙඩියක් බැන්නම් පොල් බෑ හැරි අඩලේ හැරි දාගෙන මල්ලේ දාගෙන එනවා ළමයට කන තියෙන කේල්ල ඇවරියත් කපාගෙන එහෙම ඉල්ලගෙන එනවා. එදා තිබ්බ දේට වඩා හාත්පසුම වෙනස්. ඒ ඇවිල්ලා තමන්ගේ දේවල් තර කරගෙන තමන්ගේ ව්‍යාපාර මොනාරි තියෙනවා නම් ඒ සල්ලි ඔක්කොම සාක්කු දාගෙන බස් කුලි දෙනවා ඒවත් අරගෙන වටේ මෙකුතු කරගෙන මුං හැදිලා තියෙනවා. දුප්පතා වෙනුවෙන් නිර්බන්ධ වෙනුවෙන් සටන් කරනවා කියලා දිගින් දිගට පච කියලා බොරු කියලා මිනිස්සු රවට්ට ඒ උරුවට මවත් අහුවෙලා තියෙනවා. තමන් හම්බ කරගෙන තියෙනවා. දැන් මේවට මිලියන ගණන් කෝටි ගණන් වත්කම් දේපොළ. දැන් මාලිමා එහෙම නැත්නම් ජේ.වී.පීගේ දුප්පතා මිනිහා හැටියට දුප්පත්ම මිනිහා හැටියට හඳුන්වන කවුද මේ සමන්ත විද්‍යාරත්න. ගෑනට account 12ද 15ද තියෙනවලු බැංකුවල. මේ කතා කරන අපි ව්‍යාපාර කරනවා මට තියෙන්නේ එකයි. එහෙම බලනකොට අර පුදුමාකාරයිනේ කාටවත් ණයක් නැහැ. අපි ණය වෙලා තියෙන හතර පැත්තන කරන බිස්නස් වලින් කරන රැකියාව වලට අපි ණය වෙලා තියෙන මුන් කවුරුත් කාටවත් ණයක් නැහනේ. මුන් ඔක්කොම අතිරික්තනේ තියෙන්නේ. 76 සාපයක් ගැන කතා කරනවා මිනිස්සු දුප්පත් වුණා හිඟනමකට වැටුණා කියලා කියනකොට මුන් මොකෙක්වත් එහෙම වෙලා නැහනේ. මුන් ඔක්කොටම බැංකු වල මුදල් තියෙනවානේ. මාසෙට හොඳ පොලියකුත් හම්බ වෙනවානේ. හොඳ සුභෝග ජීවිතේ මුන් ගත කරලා තියෙනවා. මිනිසුන්ගෙන් හාල් සේරුව ඉල්ලගෙන මේ බොරුවට දිගෙන් දිගට අහු වෙනක
වහාම අපි නවත්ත ගන්න ඕනේ. මොකද අපි හොඳට මුන්ට වැඩ කරලා තමයි තේරුම් අරගත්ත මම කරන්නේ තනිකරම බොරුවක් මුන් කියලා. පටන් ගත්තේ අර කතානායක ආචාර්ය උපාධියෙන්. දැන් ජනාධිපති ජපානයේ ගියා මේ කතා කරන මොහොතේ. එයාවත් කෙනෙක් දන්නේ නැහැ මේ ආචාර්ය උපාධිය. එතන ඉඳන්ම බොරුවෙන් යන්නේ. කිසිම විශ්වාසයක් නැහැ. මුන් තනිකරම මුන්ගේ වැඩ පිළිවෙලක් වෙනම න්‍යාය පත්‍රයකට යන්නේ. කාල් මාස්ටර්ත් එක නැහැ. බුද්ධ ආගමටත් නැහැ. මොනම දෙයකටත් නැහැ. මහා විකාරය විකෘතියක් කියන්නේ ජේ විකාරයක් හම්බෙලා මං මොනාරි ප්‍රශ්නයක් කියවම අපි සැලසුම් සකස් කරගෙන යන්නේ. හැමදාම කියනවා සැලසුම් සකස් කරගෙන යන්නේ. තනිකරම මුන් කරන්නේ බොරුව. මොලේ තියෙනවා නම් හිතන්න.